ඕනම කෙනෙක් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙද්දී ඒ පිළිබඳව යම් චකිතයක් බයක් හිතේ තියෙනවා. ඉතින් ඒ බය චකිතය නිසාම නොහිතන විදිහට වැරදි මගහැරීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ බය චකිතය නැති කරගෙන හොඳින් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඔබ මීට පෙර සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුණ කෙනෙක් වුණත් යම් කරුණු මගහැරිලා වෙන්න පුළුවන් නේද? ඒ වගේම සම්මුඛ පරීක්ෂණයකට මුල්ම වතාවට සහභාගී වෙන කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි කතා කරමු සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට පෙර හා සම්මුඛ පරීක්ෂණය තුළදී අපි සැලකිලිමත් විය යුතු කරුණු ගැන. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් පෙර සූදානම ගැන කතා කළොත් මුලින්ම ඔයාලගේ ඇඳුම ඒ රැකියාවට හෝ පාඨමාලාවට අදාළව තැනට සුදුසු විදිහට ඇඳුමක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහිදී ඇඳුමේ වර්ණය, හැඩය, රෙදි වර්ගය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ ඇඳුම ඔබේ ශරීරයට පහසු හා ගැළපෙන ඇඳුමක් වෙන්න ඕනේ. ලස්සන ගැන විතරක් හිතලා ශරීරයට අපහසු ඇඳුමක් නම් කිසිසේත්ම තෝරගන්න එපා. මොකද ඔබට අපහසු ඇඳුමක් භාවිතා කළොත් ඔබේ අතට වගේම සිතටත් ඒක වදයක් වෙනවමයි. එතකොට මම අර කලින් කියපු වැරදීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඔයාලට අමතර පළඳනාවක් විදිහට චාම් අත්අොරලෝසුවක් භාවිතා කරන්න පුළුවන්. ඕනම රැකියාවක හෝ පාඨමාලාවක සම්මුඛ පරීක්ෂණයකට යනවා නම් වැදගත් හා චාම් විදිහට අඳින එක හුඟක් ලස්සනයි කියලා මම හිතනවා. මොකද සම්මුඛ පරීක්ෂණ කමිටුව වගේම ඕනම කෙනෙක් මුලින්ම දකින්නේ ඔබේ ඇඳුම. ඔබේ පෞරුෂත්වය පෙන්눔 කරන එක් සාධකයක් තමයි ඔබේ ඇඳුම කියන්නේ. සහතිකපත් ගැන කතා කළොත් ඔබට වැදගත්ම සහතිකපත් ගෙනියන්න අමතක කරන්න නම් එපා. ඒවා තියෙනවද කියලා කිහිප වතාවක්ම පරීක්ෂා කර බලන්න ඕනේ. ඒ වගේම තමයි සහතිකපත්‍ර පහසුවෙන් පරීක්ෂා කරන්න පුළුවන් ෆයිල් කවරයක් යොදා ගැනීම හුඟක් වැදගත් වෙනවා. සහතිකපත්‍ර පෙරගැස්වීමේදී වැදගත්ම සහතිකපත්‍ර ඉහළින් තියන්න වග බලා ගන්න. එහෙම නොවුනොත් ඔබේ වැදගත් සහතිකපත්‍ර පරීක්ෂා මඩුලට මග ඇරෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම්මුඛ පරීක්ෂණයට පිටත්වීමට පෙර සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හුඟක් වෙලාවට සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන්න ඔබට නියමිත වෙලාවක් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නියමිත වෙලාවට ඔබ එයට සහභාගී වෙන්න නම් ප්‍රවාහන පහසුකම්, ගමන් කරන මාර්ගයේ ඒ වෙලාවට පවතින වාහන තදබදය වගේම නිවසින් පිටත් විය යුතු වෙලාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද කාලේ නම් බොහොම පහසුවෙන් Google Map එකෙන් අදාළ තැනට තියෙන දුර ප්‍රමාණය හා ගමනට ගත වෙන කාලය බලා ගන්න පුළුවන්. ඔබට නියමිත වෙලාවක් දීලා නැත්නම් ඒ ආයතනයේ පැවැත්වෙන කාල සීමාව තුළ මධ්‍යස්ථ කාලයක් තෝරා ගැනීම වඩා හොඳයි. ඔන්න ඔබ දැන් නියමිත වෙලාවට අදාළ ස්ථානයට ගිහිනුයි ඉන්නේ. ඊළඟට සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ ඔබව කියලා හිතන්න. ඔබේ අතේ දුරකථනයේ තියෙනවා නම් සම්මුඛ පරීක්ෂණය තුළදී එයින් ඔබට බාධාවක් නොවන විදිහට ගමන් මල්ලට දාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ ඔවුන් ඉදිරියට යන්න ඕනේ ඔබේ චාම් සිනහව පෙරටු කරගෙන. ඒ කාලයට අදාළව ඔවුන්ට සුබ පතන්නත් අමතක කරන්න එපා. සම්මුඛ පරීක්ෂණය තුළදී තවත් වැදගත් කරුණක් තමයි අක්ෂි සම්බන්ධතාවය eye contact කියන්නේ. ඔබ ඔවුන් එක්ක කතා කරද්දී ඔවුන්ගේ ඇස් දිහා බලාගෙන කතා කරනවා නම් එයත් ඔබේ පෞරුෂත්වය පෙන්වන එක් සාධකයක් වෙනවා. ඒ වගේම තමයි ඔවුන් අහන ප්‍රශ්නවලට නොපැකිලව චතුරව උත්තර දෙන එකත් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට කතා කරන්න කියලා නම් නෙවෙයි. ඔබ තරයේ සිහි තබා ගත යුතු කරුණක් තමයි ඔබව පරීක්ෂා කරන්නේ ඔබට වඩා යම් දැනුමක් තියෙන අය කියන එක. ඉතින් සම්මුඛ පරීක්ෂණය තුළදී කිසිසේත්ම බොරු නම් කියන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම තමයි ඔවුන් ඔබේ දක්ෂතාවයක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවොත් ඒ ඔබට හැකිනම් ලැජ්ජාව නිසා ඒ කිසිසේත් මග හැර ගන්න නම් එපා. ඔයාලට තියෙන්නේ එතන කිසිම කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඒ අභියෝගය බාර ගන්න. ඒ වගේම තමයි සම්මුඛ පරීක්ෂණයේ අවසානයේ ඔවුන්ට ස්තුති කරලා ඔබ ඉඳගෙන උන්න පුටුව තිබුණ විදියට හදලා එන්නත් අමතක කරන්න එපා. මොකද ඕනම තැනකදී ඔබේ විනය හුඟක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදී මම මේ කියපු විදිහට සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙලා යන්න. ඉතින් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඉන්න හැමෝටම ඉතාමත් සාර්ථක විදිහට ඒවට මුහුණ දෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මාතෘකාව සම්බන්ධව මීට අමතරව ඔයාලා දන්න තවත් දේවල් තියෙනවා නම්
අනිවාර්යෙන්ම අනිත් අයටත් බලාගන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලාගන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.